අපේ ගෙදරින් ලොකු කැමැත්තක් තිබුණ නැහැ ඇත්තටම මුලදී. ගිහලා සල්ලි වියදම් කරලා එන්නකෝ කිව්වා. ඒක ගැන මම සිලෙක්ට් වුණා කියලා දන්න එකම කෙනා. විශේෂයෙන්ම ඇප්ලයි කරන්න බලන් ඉන්න කෙනෙකුට කොහොමද මේ සේෆ්ටි එක විශේෂයෙන්ම ගර්ල් කෙනෙක්ට? මට කවමදාවත් මගේ ආරක්ෂාව සම්බන්ධව කිසිම බයක් දැනෙලා නැහැ ඇත්තටම. එයාලා මිලානෝ ඉඳන් ඩෝහා වලට එද්දි තමයි මම එයාලව සර්ප්‍රයිස් කරා. ලේසි නෑ මට තාම මතකයි මම ගෙදරට කතා කර හඬ කියනවා මට මේක හරි අමාරුයි කරන්න. ඊට කලින් අවුරුද්දෙත් මම ඇත්තටම ඉන්ටර්විව් එකකට ශ්‍රී ලංකන් එම්බසි එකේ ඉන්ටර්විව් එකකට යනවා. මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ මම කැබින් ක්‍රූ කෙනෙක් වෙයි කියලා. කැබින් ක්‍රූ කෙනෙක් ෆ්ලයි කරද්දී ඒගොල්ලන්ට වීසා මොකක්ද? එකපාර කලන්තේ දාලා වැටෙනවා සහ එයා එකපාර පී කරන්න ගන්නවා. මම 4 star hotel එකක රිසෙප්ෂනිස්ට් කෙනෙක් විදියට අවුරුදු ඉටලි වලමයි. අපිට සාමාන්‍යයෙන් ලක්ෂ 10ක් 11ක් 12ක් වගේ රේන්ජ් එකකට යන්න පුළුවන්. Click 1 අයිබෝන් ක්ලික් 1 කවිෂ මගේ YouTube channel එකට එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩ දවසකට පස්සේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා මට හිතුණා. විශේෂයෙන්ම මේ අපි හැමෝගෙම ඩ්‍රීම්ස් කියලා දේවල් තියෙනවානේ. ඒ ඩ්‍රීම්ස් වලට යන්න එක එක වයස්වලදී අපි try කරනවා, අපි achieve කරගන්න ගොඩක් වෙලාවට උත්සාහ කරනවා. දැන් විශේෂයෙන් මේ අද කතා කරන මාතෘකාව ගෑල් ළමෙක් වෙන ඔයාට විශේෂයි. ගොඩක් කට්ටිය කැමති මාතෘකාවක් ගැන තමයි කතා කරන්නේ. ඒ මාතෘකාව ගැන කතා කරන්න ඒකට සුදුසුම කෙනෙක්ව මම හොයාගෙන වෙලා ඉන්නවා. එයා කවුද කියලා මට අඳුරලා දෙන්න කලින් හිතනවා පහුගිය දවස්වල සෝෂල් මීඩියා වල වීඩියෝ එකක් වෛරල් වුණා. ඒ වීඩියෝ එක බලලා ඒ කෙනාව අඳුරලා දුන්නොත් හොඳයි කියලා මට හිතන නිසා අපි ඉස්සල්ලාම මේ වීඩියෝ එක පොඩ්ඩක් බලලා ඉමු. ජීවිතේ මට වගේ වෙන කාටවත් නොකරෝ ආදරේ අම්මගේ වරමත් මට වැළපුණෝ ලේටික කිරියෝ නාම ආදරේ වැඩි වුණාම දෙතනින් පිටහර ගලයි ඒ ණය මට ගෙවන්න බෑ මේ ආත්මයට හැමදාමත් මං ණයයි අම්මට තාමත් ණයයි. right ඔය දැන් බලපු වීඩියෝ එක තියෙනවානේ. ඕකේ ඉන්න කෙනා ගැන මට හිතෙනවා මේ විදියට අඳුන්ලා දෙන්න ඕනේ කියලා. අපි තව පොඩි වීඩියෝස් දෙකක් තියෙනවා. මේ දෙකක් ටක් ගාලා බලලා ඉමු. මේ මගේ විහිදුණු අත්තටුවල සුන්දර මතකයන්. අවුරුදු 17 දී රිසෙප්ෂනිස්ට් කෙනෙක් විදියට වැඩ පටන් ගත්තු මම අවුරුදු 27 දී ලෝකේ තියෙන ලස්සනම රටවල් 40කට එහා බලන්න ගිහින් ඉවරයි. මේ ඇඳුම ඇඳම මං මටවත් අයිති නෑ. ඉතින් මම නිවෙන හිත හොයන එකම තැන මේ ආදරණීය පින්වත් රසාව. හරි මං හිතනවා මේ වීඩියෝ එක බැලුවාම ඔයා කවුද ඒ කෙනා කියලා හරියටම අඳුරගන්න නැති. ඔයා TikTok ඊට පස්සේ ගත්තාම Facebook, Instagram එහෙම නැත්නම් YouTube එහෙම පාවිච්චි කරන කෙනෙක් නම් දැන් හරියටම අඳුරගන්න නැති. අද දවසේ මේ කතා කරන කෙනා කවුද කියලා. මේ ඉන්නේ එයා තමයි අංජුලි. අයිබෝන්. අංජුලි මට ඉස්සල්ලාම අර කලින් ප්ලේ කරපු වීඩියෝ එක තිබ්බනේ. ඒක ගැන කතා කරලාම වීඩියෝ එකට එන්ටර් වෙන්න ඕනේ කියලා හිතුණා. දැන් අංජුලි කියන්නේ වෘත්තිමය වශයෙන් ගත්තොත් ගුවන් සේවිකාවක්. අපි කියලා කියන්නේ එයා හොස්ට් කෙනෙක්, කැබින් ක්‍රූ කෙනෙක්, ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක්. මට මුලින්ම හිතෙනවා අංජුලි අර මුලින්ම ඔයාගේ වෛරල් වෙච්ච වීඩියෝ එකක් තිබ්බනේ. ඒ වීඩියෝ එක ගැන පොඩ්ඩක් කතා කරලා මොකක්ද උනේ සහ ඒ ගැන වටපිටාව මොකක්ද කියලා. ඇත්තටම අයියේ ওই වීඩියෝ එක මම හරියටම ගත්තේ මීට අවුරුද්දක් හිට වෙන කලින් අරගෙන මම ළඟදී තමයි වීඩියෝ එක අප්ලෝඩ් කරේ. ඉතින් ඒකේ ඉන්නේ අම්මි තාත්ති. එයාලා මිලානෝ ඉඳන් ඩෝහා වලට එද්දි තමයි මම එයාලව සර්ප්‍රයිස් කරා. එයාලා දැනන් හිටියේ නැහැ මම ෆ්ලයිට් එක ඔපරේට් කරනවා කියලා. මොකද මම කලින් සෙක්ට් එකේදී මිලානෝ වලට ගිහිල්ලා එයාලට නොකියම හොටෙල් එකේ දවස් ඉඳලා ඊට පස්සේ තමයි ෆ්ලයිට් එක ඇතුළේදී තමයි මම එයාලව සර්ප්‍රයිස් කරේ. ඉතින් මම TikTok එකෙත් ලියලා තිබුණා මගෙන් කවුරු හරි ඇහුවොත් මේ ජොබ් එකේදී කැබින් ක්‍රූ කෙනෙක් විදියට මට තියෙන සතුටුම අවස්ථාව මොකක්ද කියලා මම කියන්නේ ඒක. මොකද මට ඒක කාලෙක ඉඳන් තිබ්බ ලොකු හීනයක්. ඉතින් ඒක මට කරගන්න හම්බුණා. කෙටියෙන් කිව්වොත් තමන්ගේ අම්මා තාත්තව සර්ප්‍රයිස් කරා කියන එක ජොබ් එකත් එක්කම ඒ බලාපොරොත්තුවක් හිතේ තිබුණා. ඒ බලාපොරොත්තුව කවදා හරි ඉටු කරගන්නවා කියලා හිටියා. ඒගොල්ලන්ට නොකිය සර්ප්‍රයිස් කරා. ඒක තමයි ඔය සෝෂල් මීඩියා වල පහුගිය දවස්වල වෛරල් වුණේ. දැන් අංජලි කියන්නේ කැබින් ක්‍රූ කෙනෙක්නේ. මට ඉස්සල්ලාම පොඩ්ඩක් කියන්න. දැන්
අංජලිව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න කිව්වොත් කොහොමද ඔයාට ඔයාව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න පුළුවන් ඔයාගේ පවුලේ පරිසරයේ වටපිටාව මේ දේවල් කොහොමද? මම කවුද කිව්වොත් මගේ පවුලේ මමයි අම්මේ තාත්තේ මල්ලි සහ දැන් මගේ හස්බන්ඩ්. ඉතින් අපි පවුලේ අපි කට්ටිය තමයි ඉන්නේ. මං හැදුන වැඩුනේ පොඩි කාලේ ඉඳන්ම පිට රටක. ඉතින් එහෙ අවුරුදු 12ක් වගේ වෙද්දි මම ලංකාවේ ඉඳන් මූව් වෙනවා. ඒ කියන්නේ ඉස්කෝලේ ගියේ ලංකාවේ නෙමෙයි. මම ග්‍රේඩ් 7 වෙනකම් මුල් අවුරුද්ද වගේ ලංකාවේ ලොයලා කොලේජ් එකට තමයි ගියේ නිගම්බවල. ඊට පස්සේ මම මූව් වෙනවා ඉටලි වලට. ඔව් එහෙදි තමයි මගේ ෆයිනල් ස්ටඩීස් ඔක්කොම මම ඉවර කරන්නේ. කැබින් ක්‍රූ කෙනෙක් වෙනවා කියන ඩ්‍රීම් එක පොඩි කාලේ නම් ඔයාගේ තිබ්බ එකක්ද? එහෙම නැත්නම් ඔයා ලොකු වුණාට පස්සේ ඔයාට සමහර දේවල් සමාජයෙන් දකින්නකොට ඒ දේවල් එක්ක ඔයාට ඒ ඩ්‍රීම් එකට යන්න ආසාවක් ඇති වුණාද? මොකක්ද මට පිටාව? පොඩි කාලේදී කියන්නේ ඇත්තටම පොඩිම වයසේදී එහෙම එකක් තිබුණේ නැහැ. මං කියවනේ මං අවුරුදු 12 දී තමයි ලංකාවේ ඉඳන් වුණේ කියලා. එතකොට මගේ ෆර්ස්ට් ෆ්ලයිට් එක ලංකාවේ ඉඳන් මම මිලානෝ වලට යද්දී එදා තමයි මට කැබින් ක්‍රූ කියන්නේ කවුද කියන එකත් හරියට මොළුවට ඇස් දෙකට මම දැක්කේ. එතකොට මම දැක්කා එයාලගේ තියෙන අර ග්ලැමර් සයිඩ් එකයි එයාලා කොහොමද මේ ෆ්ලයිට් එක මැනේජ් කරන විදිය. ඉතින් අර ඒ පුංචි වයසේදී මට ඒක ලොකු ආසාවක් ඇති වුණා. ඉතින් හීනේ පටන් ගත්තේ එදා තමයි. හරි. දැන් ඔය හීනේ පටන් ගත්තට පස්සේ අපිට තියෙනවානේ ඒවට ඇචීව් කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවානේ. අපි දන්නවා මේ වගේ ජොබ් එකකට සෑහෙන ඇප්ලිකන්ට් එනවා. එතකොට එතනින් ෆිල්ටර් වෙලා හරි කීප දෙනයි තෝරගන්නේ. දැන් ඔයා ලෝකේ තියෙන ජනප්‍රියම ගුවන් සමාගමක වැඩ කරද්දී ඔය අවස්ථාව හරි කලාතුරකින් හරි අහම්බෙන්නේ එක්කෙනෙක්ට හම්බ වෙන්නේ. දැන් ඔයාට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. මතකය ආවර්ජනය කරොත් එහෙම ඒ දවස ඒ ඉන්ටර්විව් එකට ගිය දවස මතකද සහ ඔයා කොහොමද ඔකට ඇප්ලයි කරේ ඒ වටපිටාව කොහොමද? කවදාවත්ම අමතක වෙන්නේ නැති දවසක් මගේ ජීවිතේ. මොකද මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ මම කැබින් ක්‍රූ කෙනෙක් වෙයි කියලා. හැබැයි අර හීනේ තිබුණ නිසා දවසක් කොහොම හරි වේකන්සීස් තිබිලා මම ඇප්ලයි කරනවා. ඔන්ලයින් ඇප්ලයි කරනවා. එතකොට මම මගේ මැරේජ් එකට මම හිතන්නේ සතියක වගේ කාලයක් ඇත්තේ. ඒ කියන්නේ මේ මැරි කරන්නත් කලින් ඇප්ලයි කරනවා. එතකොට ඒ ඇප්ලයි කරලා මාස 2ක් වගේ යනකම්ම මට කිසිම රෙස්පොන්ස් එකක් එන්නේ නැහැ. ඊට පස්සේ මම මැරි කරලා ටික කාලෙකින් මම ආයෙ මම ලංකාවේදී මැරි කරලා ආය මිලානෝ වලට ඇවිල්ලා මම ජොබ් එක කරන දවසකදී මම මගේ කලීග් කෙනෙක් එක්ක කතා කරනවා මේ මම මෙහෙම ඇප්ලයි කරා අපි මේ ජොබ්ස් ගැන කතා කරද්දී මෙහෙම ඇප්ලයි කරා ඒ වුණාට මට රෙස්පොන්ස් එකක් ආවේ නැහැ මං හිතන්නේ යාලා ඔල්රෙඩි තෝරගෙන ඇති කියලා. ඒ කියලා ටික වෙලාවකට පස්සේ කෙනා එළියට යනවා. ඒ ගිහිල්ලා එද්දි මගේ ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා. බලද්දි ඊමේල් එකක් එනවා මට. ඒ ඇවිල්ලා තියෙන්නේ මම දැන් වැඩ කරන ගුවන් සේවයේ. ඉතින් ඒ මොහොත මට කවදාවත් මොකද මම කතා කරලා ලොකු වෙලාවක් ගියේ නැහැ මට ඇත්තටම. ඊට පස්සේ මට මෙහෙම මේ රික්‍රූට්මන්ට් ඩේ එකකට ඇසස්මන්ට් ඩේ එකකට එන්න කියලා ඉන්විටේෂන් එක ඇවිල්ලා තිබුණා. ඉතින් එතකොට මම ඉස්සලාම කෝල් එක ගත්තේ හස්බන්ඩ්ට කෝල් එක අරගෙන මං කිව්වා මෙහෙමයි හස්බන්ඩ්ගේ පර්මිෂන් එක ගන්නත් ඕනේ මුලින්ම. පර්මිෂන් එක කියන්නේ මට හැම දෙයකටම නිදහස දීලා තියෙනවා. ඉතින් ඒක මං හිතනවා යුතුයකමක් කියලා. මොකද මගේ CV එක පවා හැදුවේ එයා. ඉතින් ඒ හැම දෙයක්ම ලෑස්ති කරේ එයා. ඉතින් ඉස්සලාම කෝල් එක ගත්තේ එයාට. ඒ අරගෙන මම කිව්වා මෙහෙම මට ඉන්විටේෂන් එකක් ඇවිල්ලා තියෙනවා ඉන්ටර්විව් එකට කියලා. හැබැයි මම දෙපාරක් හිතුවා. මොකද මම එතකොට සේවය කරේ රැකියාව කරේ රිසෙප්ෂනිස්ට් කෙනෙක් විදියට. හැබැයි ටිකක් මැනේජින් සයිඩ් එකේ තමයි මම හිටියේ. එතකොට මම ඔල්රෙඩි සෙටල්ඩ්. ඉතින් මම කල්පනා කරා රිස්ක් එකක් ගන්නවද නැද්ද කියන එක. මොකද මේක ඉන්ටර්විව් එකක් තිබුණේ මිලාන් වල නෙමෙයි රෝම් වල. එතකොට සාමාන්‍යයෙන් ඒ දවස්වල අපිට සාමාන්‍ය කොස්ට් එකක් යනවා රෝම් වලට යන්න. සහ ලීව් ගන්නත් අමාරු තත්ත්වයක තිබුණා. මොකද මම මැරේජ් එකට ගිහිල්ලා ආපු නිසා. ඒකත් එක්ක මම කල්පනා කරා මම රිස්ක් එක ගන්නවද නැද්ද කියලා. එතකොට මගේ හස්බන්ඩ් මට කිව්වා ඔයා යන්න. මේක ඔයාගේ තිබ්බ ලොකු හීනයක්. ඔයා ගියේ නැත්තම් අනිවාර්යෙන් රිග්‍රෙට් කරනවායි කියලා. ඉතින් ඒ හින්දා එයාගේ ඒ තිබ්බ ඒ වචනෙත් එක්ක මටත් ලොකු ආසාවක් හිත ඇතුලේ තිබුණා. ඒක නිසාම මම යනවා රෝම් වලට.
ඊට කලින් අවුරුද්දෙත් මම ඇත්තටම ඉන්ටර්විව් එකකට ශ්‍රී ලංකන් එම්බසි එකේ ඉන්ටර්විව් එකකට යනවා ගිහිල්ලා එනවා. ඉතින් අපේ අම්මා අපේ ගෙදරින් ලොකු කැමැත්තක් තිබුණ නැහැ ඇත්තටම මුලදී. ඉතින් එයා කිව්වා යන්නකෝ ගිහිල්ලා සල්ලි මට තාම මතකයි. ගිහිල්ලා සල්ලි වියදම් කරලා එන්නකෝ කිව්වා මේ අවුරුද්දේ. අම්මා එහෙම තමයි මට කිව්වේ. ඉතින් ඒත් අර හස්බන්ඩ් මට කිව්වනේ ඔය ගිහිල්ලා try කරලා බලන්න කියලා. ඒක නිසාම මම ගියා. පළවෙනි දවසේ මම මෙතනට යද්දිම අම්මා කිව්ව වචන මතක් වුණා. මොකද ඉටාලියන්ස්ලා කියන්නේ හරිම ලස්සන. ගොඩක් අපිට වඩා එයාලා ගොඩක් වෙනස්. සහ ක්‍රූ කියන්නේ ක්‍රූ කෙනෙක් ගත්තාම ඒක වෙනම පර්සනැලිටි එකක් නේ. එතකොට ඒක මේන්ටේන් කරන්න එයාලට හොඳටම පුළුවන්. ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. එයාලා ඉන්ටර්විව් එකට එන විදිය වුණත් එයාලා ඒක ඒ ඩේ එකේදී ඒක මේන්ටේන් කරපු විදියත් එක්ක මං හිතුවා හරි තමයි මට හෝප්ස් නැහැ කියලා. හැබැයි ඒත් එක්ක මගේ ඔළුවට ආවා මටත් කතා කරා නම් අනිවාර්යයෙන්ම හේතුවක් ඇති. විශේෂත්වයක් ඇති මම නොදකින. ඒ හින්දා ආපු නිසා අපි මම try කරලා බලනවායි කියලා. ඒ වගේම ස්ටෙප්ස් 4 ඉස්සරහට ගියා. අන්තිමටම මම වාසනාවන්ත වුණා. මොකද සාමාන්‍යයෙන් ඉන්ටර්විව් එකකදී එයාලා කියන්නේ නැහැ සිලෙක්ටඩ්ද නැද්ද කියලා. හැබැයි මට පොඩි ඉෂුව එකක් තිබ්බම මෙරිකල් ආපු ගමන් ගොඩක් ඕවර්වේට්. ඒ හින්දාම එයාලා මට කිව්වා මෙහෙමයි මම ෆයිනල් ඉන්ටර්විව් එක ඉවරනාට පස්සේ ආයෙත් මට රූම් එකට කතා කරලා ඔයාගේ පර්සනැලිටි එකට අපි ගොඩක් කැමති. ඒ නිසා ඔයාට අපි chance එකක් දෙනවා. හැබැයි ඔයා ඕවර්වේට් නිසා ඔයාගේ weight එක balance කරගන්න ඕන next email එක එන්න කලින් කියලා. ඒකට පොඩි කාල සීමාවක් දුන්නා. කාල සීමාවක් කියලා දුන්නා. ඉතින් මම තමයි මං හිතන්නේ හිටපු ඒක ගැන මම සිලෙක්ට් වුණා කියලා දන්න එකම කෙනා. හැබැයි මට ඒක එළියට කියා ගන්නවත් බෑ. ගොඩක් අය කන්ෆර්මේෂන් එකක් නැහැ නේ. කන්ෆර්මේෂන් එකක් නැහැ නේ. ඉතින් ගොඩක් අය මගෙන් අහුව මොකද උනේ අයියාට ආයෙ කතා කළේ. එහෙම කියලා මම ඉතින් ඒ වෙලාවේ චුට්ටක් මැනේජ් කරගෙන ආවා. මගේ ඒ වෙලාව මම හිටියේ වෙනම ලෝකෙක. අනිවාර්යෙන්. අපි සමහර වෙලාවට ජීවිතේ රිස්ක් එක කියන එක ගන්න ඕනේ. ඒ රිස්ක් එක ගන්තාම සමහර වෙලාවට අපි අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් සාර්ථකත්වයකට යන්න නම් ජීවිතේ රිස්ක් එකක් ගන්න ඕනේ. දැන් ඔයා ඒ රිස්ක් එක ගත්ත නිසානේ අද ආපස්සට හැරලා බලද්දි ඔයා සතුටු වෙන්නේ. සහ අද මේ වගේ තැනක ඉන්නේ. මේ ඔය කියන කතාවෙන් මට මෙහෙම දෙයක් වෙනවා. ඒ කියන්නේ ෆස්ට් ජොබ් එක නෙමෙයිනේ ඔයාගේ ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් වෙනවා කියන එක. ඒ කියන්නේ ඔයා කලින් වැඩ කරා. ඒක කොහෙද වැඩ කරේ සහ? මම 4 star hotel එකක රිසෙප්ෂනිස්ට් කෙනෙක් විදියට අවුරුදු ඉටලි වලමයි. මගේ ස්ටඩීස් ඉවර වුණාට පස්සේ මම හොටෙල්ස් දෙකක් හෝ තුනක වගේ වැඩ කරලා තියෙනවා. ඉතින් අන්තිමට 4 star hotel එකක රිසෙප්ෂනිස්ට් කෙනෙක් විදියට තමයි මම වැඩ කරගෙන හිටියේ. දැන් කොයි කාලේ වගේද එතකොට මේ කැබින් ක්‍රූ ජොයින් වෙන්නේ අවුරුදු මතකද? ඔව් ඉන්ටර්විව් කළේ මම 2021 වල ඩිසෙම්බර් වල. ඊට පස්සේ මම එයාලයින් එකට ජොයින් වෙන්නේ 5th of May. 5th of May. ඔව් එතකොට 2022 වල. ඒ කියන්නේ දැන් අවුරුදු ගත්තොත් එහෙම 3ක විතර වගේ කාලයක් වෙනවා. 3.5මාරක් වගේ කාලයක්. හරි. මම මෙහෙම දෙයක් අහන්නම් ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් ආපස්සට හැරලා බලද්දී ඔයාගේ ගමන අවුරුදු 3ක ගමන කොහොමද කොයි වගේද දැනෙන්නේ? ඇත්තටම කියනවා නම් ආපස්සට හැරිලා බලද්දී නිහතමානීව ලොකු සතුටක් වගේම නිහතමානීව ආඩම්බර වෙනවා. මොකද අවුරුදු 3මාරකට කලින් ආපු මම නෙමෙයි අද ඉන්නේ. ඇත්තටම වෙනස්ම අංජලි කෙනෙක්ව නිර්මාණය වෙලා තියනවා කිව්වොත් හරි. ඒක පර්සනලි ගත්තත් ප්‍රොෆෙෂනලි ගත්තත් ලොකු growth එකක් තියෙනවා. මේ එයාලයින් එකට බැඳුනට පස්සේ. මේ ජොබ් එකට ගොඩක්ම ක්‍රූලා එන්නේ ක්‍රූ කෙනෙක් වෙන්න කලින් කිසිම අයිඩියා එකක් නැතුව. මොකද මම වුණත් ආවේ ඒ අර ග්ලැමර් සයිඩ් එකනේ අපි දකින්නේ. එලියෙන් දකින්න පිටතින් දකින්න එයා ලස්සනට අඳිනවා හැමදේම ලස්සනට මේන්ටේන් කරනවා කියලා. හැබැයි ඊට වඩා ලොකු රෙස්පොන්සිබිලිටිස් ගොඩක් තියෙනවා මේ ජොබ් එකේදී. අපි ඒක කතා කරන්න ඕනේ නේද? ඉතින් එතනදී ඒකත් එක්ක දවස ගානේ ඩියුටිස් කරද්දී මාව පර්සනලි ලොකු growth එකකට පොසිටිව් පාත් එකකට අරන් ගියා. දැන් එතකොට දැන් මේ අවුරුදු 3ක කාලේ ෆ්ලයි කරලා තියෙනවනේ ගොඩක් රටවල් වලට. රටවල් කීයකට ඔය ගණන් කරලා කියන්න පුළුවන් රටවල් ගණනක් තියෙනවද නැත්නම් ගණන් කරලා නැද්ද? සාමාන්‍යයෙන් මෙහෙමයි ගෑල් ළමයි දැන් ආසයින් රටවල් වලට ට්‍රැවල් කරන්නේ. එතකොට මං අද මෙහෙ යනවා ලබන මාසෙ මෙහෙ යනවා එහෙම කියලා ලිස්ට් එකක් හදා ගන්නවා. දැන් එහෙම ලිස්ට් එකක් හදලා ඒ රටවල් වලට ගිහිල්ලා තියෙනවද? රටවල් කීයකට වගේ ගිහිල්ලා තියෙනවද? මම මේ අන්තිමට ගියා මගේ 55 වෙනි රට කොහොම හරි මේ දැන් දවස් 3කට කලින් 55 ඔව් එතකොට රටවල් 55කට තව ගිහිලා දෙනවා. තව යන්න ගොඩක් රටවල් වලට තියෙනවා. දැන් ඔය ගියපු රටවල් වලින් දැන් තව යන්න රටවල් තියෙනවානේ. ගියපු රටවල් වලින් කැමතිම රටක් තියෙනවද? එහෙම නැත්නම් විශේෂත්වයක් තියෙනවද මේ රටටම ආපහු යන්න ඕනේ කියලා?
මං හරිම ආසයි ඉන්ඩෝනේෂියාවලට සහ තුර්කියට මං ගොඩක් ආසයි. මගේ පළවෙනි ලේઓවර්ස් වලින් එකක් තමයි ඉන්ඩෝනේෂියා බාලි ලේෝ එක. කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද හරිම සතුටින් ගියේ ෆස්ට් ලේෝ එක. දවස් දෙකක් මට නිවාඩු ලැබුණා. ඉතින් මට පුළුවන් විදියට ඇවිදලා කරලා ඉතින් අර මගේ හිතේ තිබ්බ ලොකු ආසාවක් බාලි යන්න ඕනේ කියන එක. ඉතින් ඒකත් එක්ක මම එන්ජොයි කරා හොඳට. හරි. දැන් ක්‍රූ ජොයින් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් මේ වචන සමහර වෙලට අලුත් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ දැනගන්න ආසාවෙන් ඉන්නව වෙන්න පුළුවන්. අපි පොඩ්ඩක් කියමු ලේෝ එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. ලේෝ එකක් කියන්නේ අපි එක ඩෙස්ටිනේෂන් එකකට ගිහාම අපි ෆ්ලයිට් එකක් ඔපරේට් කරනවා කියන්නකෝ. එතකොට මම උදාහරණයක් විදියට ගත්තොත් අපි ඩෝහා ඉඳන් ලංකාවට කරන සෙක්ටර් එක. ඒ සෙක්ටර් එක ගත්තාම ලේෝ එකක් කියන්නේ අපිට කාලයක් හම්බෙනවා ඒ ඩෙස්ටිනේෂන් එකේ රට ඇතුලේ ඉන්න. එතකොට දැන් ඩෝහා කොළඹ ගත්තොත් අපිට පැය 24ක වගේ සමහර වෙලාවට දවස් දෙකක් හම්බ වෙන අවස්ථාවක් තියෙනවා. මම නම් එච්චර ලකී වෙලා නැහැ. හැබැයි මම දන්න මගේ යාළුවෝ ඉඳලා තියෙනවා. ඉතින් ඒ වගේ අර පීරියඩ් එකක් තියෙනවා අපිට රට ඇතුලේ ඉන්න පුළුවන්. අපිට කැමති විදියට ඇවිදලා කරලා අපිට ඕන විදියට ඒ ස්ටේ එක එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් අපිට කිසිම නීතියක් නැහැ. අපි කැමති විදියට ඒක එන්ජොයි කරන්න පුළුවන්. ඒ කියන්නේ රට ඇතුලේ ගිහිල්ලා එන්ජොයි කරනවා වගේම ඊට පස්සේ ආපහු ඊළඟ දවසක ෆ්ලයිට් එකක් තියෙනවා ඒකත් ඔපරේට් කරන්නත් ඕනේ. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ දැන් ප්‍රශ්නයක් නෙමෙයි ගොඩක් අය හිතනවා දැන් කැබින් ක්‍රූ කෙනෙක් වුණාම ලෝකේ තියෙන හැම රටකටම යන්න පුළුවන් කියලා. හැබැයි එකපාරවා ජොයින් වෙන ගාම එහෙම හැම රටකටම යන්න බෑ. සමහර වෙලාවට සමහර ඔපරේට් කරන ෆ්ලයිට්ස් තියෙනවා ඒවට වෙනම ට්‍රේනින්ග්ස් තියෙනවා. ඒවා කරන්නත් ඕනේ. දැන් මම මෙහෙම දෙයක් අහන්නම්. දැන් ඔය රටවල් වලට ට්‍රැවල් කරද්දී වීසා දැන් සාමාන්‍යයෙන් අපි යනවා නම් අපි ට්‍රැවල් කරනවා නම් වීසා ඕනේ. දැන් ඔය කැබින් ක්‍රූ කෙනෙක් ෆ්ලයි කරද්දී ඒගොල්ලන්ට වීසා ඕනේ නැහැ. සමහර රටවල් තියෙනවා අපි අනිවාර්යෙන් වීසා ගන්න ඕන. උදාහරණයක් ගත්තොත් නිව්සීලන්ත වලට නැත්නම් අපි යුනයිටඩ් ස්ටේට්ස් ඒ වගේ යනවා නම් අපිට අපි ෆ්ලයි කරන්න ගත්ත ගමන්ම අපිට හම්බෙන්නේ නැහැ. ඒක ඩිපෙන්ඩ් ඒ තියෙන අර ක්‍රූලට තියෙන රික්වෙස්ට් එක අනුව. ඒ කියන්නේ සමහර විට ගොඩක් ෆ්ලයිට්ස් ඩේලි ෆ්ලයිට්ස් ලිමිට් එක එක්සීඩ් වෙනවා නම් එයාලා එතකොට අර ඒ තියෙන ක්‍රූලගේ ප්‍රමාණයත් වැඩි කරනවා. එතකොට අපිට අපිව ගන්නවා වීසා එකත් අපිට දීලා. ඉතින් ඒකට වෙනම තියෙනවා ඔය එම්බසි එකට ගිහිල්ලා අපි පර්සනලි වීසා සබ්මිට් කරන එක නම් එයාලා කරනවා කම්පැනි එක හරහා. හැබැයි අපි ගිහිල්ලා ඉන්ටර්විව් එකට ෆේස් කරලා ඊට පස්සේ තමයි මේ වීසා එක අපිට ලබා දෙන්නේ. හරි. එහෙම තමයි මේ ප්‍රොසීඩියර් කියන්නේ. දැන් එතකොට දැන් රටවල් 55කට ගිහිල්ලා තියෙන මතකයක් සුන්දර මතකයක් තියෙනවනේ. දැන් ඔය 55කට ට්‍රැවල් කරන උඩුගුවනේ යන දැන් ඔයා යන්නේ මම හිතන්නේ අඩි 35000ක් 40000ක් උඩින් යන්නේ. ඔය ෆ්ලයි කරන වෙලාවෙත් අමතක නොවන එක්ස්පීරියන්ස් ඇතිනේ. මම මේ ක්‍රූ කෙනෙක්ගේ තියෙන වගකීම ගැන කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි එළියෙන් දකින්න රූපේ නෙමේ තව ගොඩාක් දේවල් තියෙනවා. ඒ ගැන කතා කරන්න කලින් මම අහනවා ඔය උඩුගුවනේදී ප්ලේන් එකේදී මොනවද අමතක කරන්න බැරි වෙච්ච සිදුවීම් මොනවද? එහෙම වෙලා තියෙනවද? ඔව් ඒ වගේ ගොඩාක් තියෙනවා. මොකද අයියා කිව්වා වගේ අඩි 35000ක් 40000ක් අහසේ යනවා කියන්නේ අපි පොළොවේ ඉඳන් නෙමෙයිනේ වැඩක් කරන්නේනේ. මොකද එතකොට අපි සූදානම් වෙලා ඉන්නවා හැම අවස්ථාවකදීම මානසිකව හෝ කායිකව එන ඕනම එමර්ජන්සි සිටුේෂන් එකකට මුහුණ දෙන්න. ඉතින් ඒ වගේ ගොඩාක් සිදුවීම් මගේ මේ අවුරුදු 3මාර ඇතුළත වෙලා තියෙනවා. මට අමතක නොවෙනම සිදුවීමක් තමයි මම රැකියාවට බැඳිලා මං හිතන්නේ මාස දෙකක් ෆ්ලයි කරන්න අරගෙන මාස දෙකක් වගේ යද්දී අපිට තියෙනවානේ එක්සෑම්ස් ඇසස්මන්ට්ස් තියෙනවා ෆ්ලයිට් ඇතුලේදී. එතකොට අපිව අපේ සුපර්වයිසර් චෙක් කරනවා යා අපි අපේ සර්විස් වයිස් ගත්තත් අපි කරන ඩියුටිස් හරියට කරනවද කියලා. ඉතින් එහෙම ෆලෝ කරලා තියෙනවද කියලා. එහෙම ඇසස්මන්ට් කරන ෆ්ලයිට් එකකදී මගේ පළවෙනි ඇසස්මන්ට් ෆ්ලයිට් එක ඒකත් සව් පාවුලෝ. කියන්නේ පැය 14ක ෆ්ලයිට් එකක්. මාව වැටුනේ ඒකත් ගැලී කියන පොසිෂන් එකට. ඒක සාමාන්‍යයෙන් ටිකක් චුට්ටක් කල් යන්න ඕන අපිට ගැලියකට හුරු වෙන්න. මොකද අපි තාම මුල ෆ්ලයි කරන්න ගත්ත නිසා අපිට ලොකු අර
කොහොමද කියන්නේ මයින්ඩ්සෙට් එකක් නැහැ ගැලියක කොහොමද හසුරවන්න ඕනේ කියලා. ඕක පොඩ්ඩක් අපි පොඩ්ඩක් කතා කරමු. දැන් මේ අලුතෙන් බලන කෙනෙක් සමහරට ඔය වචන නුහුරු වෙන්න පුළුවන් නේ. අපි ගැලිය එකක් කියලා කියන්නේ මේ කිචන් ඒරියා එක. කිචන් ඒරියා එක මැනේජ් කරන එක තමයි ගැලී කෙනෙක්ගේ තියෙන ඩියුටි එක කිව්වොත් හරි. ඉතින් අර කෑම කොහොමද අපි පැසෙන්ජර්ස්ලාට එන අර ඒ කියන්නේ කෑම කවුන්ට් එක ඒ හැමදේම පිළිවෙලට මේවා කර මැනේජ් කරලා එතකොට ඒ කෑම හීට් කරන process එක ඒ හැමදේම අපේ අතේ තමයි තියෙන්නේ. කාඩ්ස් හදන එක එතකොට පැසෙන්ජර් කෙනෙක්ට ගෙනියන කාට් එක පවා අපි හරියට මැනේජ් කරන්න ඕනේ. ඒ ඩියුටි එක තියෙන්නේ අපේ අතේ. ඉතින් FIFA කාලේ නිසා ඒ කාලෙදී වර්ල්ඩ් කප් එක නිසා කොහොම හරි මට වැටුණා ගැලි පොසිෂන් එක. ඒකත් ඇසෙස්මන්ට් ෆ්ලයිට් එකේදී. ඔහොම මම කොහොම හරි මැනේජ් කරගත්තා. හැබැයි TOD එකේදී TOD එක කියන්නේ ලෑන්ඩ් කරන්න මිනිත්තු 40ක් 40ක් ඒ වෙලාවේදී සව් පාවුලෝට ලෑන්ඩ් කරන්න ඔන්න මෙන්න. එහෙම තියෙද්දි මගේ ඉස්සරහා එයා ටිකක් උස මහත මිනිස්සෙක්. මෙහෙමම කඩාගෙන වැටෙනවා. එකපාර කලන්තේ දාලා වැටෙනවා. එකපාර කලන්තේ දාලා වැටෙනවා සහ එයා එකපාර පී කරන්න ගන්නවා. ඒක මගේ ජීවිතේ මම ඒ වගේ දෙයක් එක්ස්පීරියන්ස් එකක් දැකපු පළවෙනි වතාව. හැබැයි කොහොම හරි අර අපිට දෙන ට්‍රේනින් එක නිසාමද මන්දා ඒක ඒ වෙලාවට අපි ඇක්ෂන් එක අපේ අතින් වෙනවා. කොච්චර වුණත් ඒක කරන්න ඕනේ ඒ ෆස්ට් ඒඩ් ඒ වෙලේ ඒ අවස්ථාවේදී කොහොම හරි මම මේ ප්‍රොසීජර් එක අනුව එක ෆලෝ කරලා ඊට පස්සේ සුපර්වයිසර්ස්ලාත් එනවා අපි ඔක්සිජන් දීලා එයාට ආයෙත් සිහිය ඇවිල්ලා ඒ කරන්න ඕනේ ප්‍රොසීජර් එක කරලා කොහොම හරි මනුස්සයා මට ගොඩක් ස්තුති කරනවා. මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නෙත් නැහැ හොඳට හෙල්ති ඉන්නවා වගේ කියලා හිතන්නේ. හැබැයි එකපාරම එයා වැටුණා. ඒකත් අර TOD එක කියන වෙලාව කියන්නේ අපි ඔක්කොම කිචන් එක ක්ලෝස් කරලා අර ඔක්කොම ටික ඉවර කරන වෙලාව මේ ලෑන්ඩ් කරන්න ඔන්න මෙන්න. ඔව් අපි අර සිකියුරිටි ඒ කියන්නේ අපි සේෆ්ටි වයිස් කරන්න ඕනේ හැමදේම කරලා ලෑන්ඩ් කරන්න ඔන්න මෙන්න තියෙන වෙලාවක මෙහෙම වුණාම තවත් කලබලයි. තවත් ගොඩක් කලබල මොහොතක් කොහොම හරි ඉතින් මැනේජ් කරගන්නවා. ඉතින් එදා තමයි මම හරියටම මම ඇත්තටම මුළු හිතින්ම කියනවා නම් මම තේරුම් ගත්තේ මම ක්‍රූ කෙනෙක් වෙන්න සුදුසුයි කියන එක. මේ කතාව ඇතුලේ මට අහන්න ගොඩක් දේවල් ටිකක් තියෙනවා සහ මම කලින් කිව්වා දැන් කැබින් ක්‍රූ කෙනෙක් කිව්වහම අපි එළියෙන් දකින රූපේ නෙමෙයි. අපි සමහර වෙලාවට එළියෙන් දකින රූපේ අපි කියනවා සමහර වෙලාවට මේ පැසෙන්ජර් කෙනෙකුට කෑම ටිකක් සර්ව් කරන එක තමයි කරන්නේ කියලා. නමුත් ඊට වඩා ලොකු දෙයක් තියෙනවා. ඒකට උදාහරණ තමයි දැන් ඔයා කතා කරලා කිව්වදී දැන් ඕකට ට්‍රේනින්ග්ස් තියෙනවානේ. කොහොමද මේ ට්‍රේනින්ග්ස් ලැබෙන්නේ සහ මොන වගේ ට්‍රේනින්ග්ස්ද තියෙන්නේ? අපි හැම පැත්තෙම කියන්නේ මම ඩොහවලට ආවට පස්සේ මාස 2ක ලොකු ටෆ් ට්‍රේනින් එකක් අපිට තියෙනවා. ඒ කියන්නේ අපිට හිතා ගන්නත් බැරි වෙන විදියට අපි මාර විදියට ඒකට සම්පූර්ණ මෙන්ටලි ප්‍රෙපෙයාර් වෙන්න ඕනයි ට්‍රේනින් එකට. මොකද අපි ෆස්ට් ඒඩ් පැත්තෙන් ගත්තත් එහෙම නැත්නම් සේෆ්ටි වයිස් ගත්තත් අපි හැම දෙයකටම මම අය කිව්වේ ඕනම අවස්ථාවක ඕනම එමර්ජන්සි සිටුේෂන් එකකට අපි ලෑස්ති වෙලා ඉන්න ඕන. එතකොට ඒ ට්‍රේනින් එක අපිට ලැබෙන්නේ අතනින්. සම්පූර්ණ පුහුණුවම දෙනවා මාස 2ක් වෙනකන් තියෙනවා ඒක. ලේසි නෑ. මට තාම මතකයි මම ගෙදරට කතා කර හඬ කියනවා මට මේක හරි අමාරුයි කරන්න. මම හිතන්නේ ගොඩක් ක්‍රූලා ඒ ගැන දන්නවා. ඉතින් ඒ තරම් හරිම තර ට්‍රේනින් එකක් අපිට දෙනවා. ඉතින් ඒ පුහුණුව නිසා තමයි අර වගේ සිටුේෂන් වලට අපිට ෆේස් කරන්න පුළුවන් වෙන්නේ. ඔව්. රයිට්. එතකොට දැන් වෙලාවකට කැබින් ක්‍රූ කෙනෙක් කිව්වහම ડોක්ටර් කෙනෙකුත් වෙන්න පුළුවන් ඔන් බෝඩ් නේ. ඒ කියන්නේ ඒ ට්‍රේනින් එකක් තියෙන්න ඕනේ. මොකද දැන් අපි හිතමු අඩි 35000ක් 40000ක් ප්ලේන් එකක් යනවා කියන්නේ හදිසි ඉමර්ජන්සි සිටුේෂන් එකකදී ඒක ලෑන්ඩ් කරන්න ෂණිකව බෑ. ඒකට ප්‍රොසීඩර් එකක් තියෙනවා. ඒ ප්‍රොසීඩර් එක ෆලෝ කරනකම් කැබින් ක්‍රූ කෙනෙක් තමයි මේ හැමදේම මැනේජ් කරන්නේ. අනිවාර්යයෙන්ම. ඒ ට්‍රේනින් එක ගත්තොත් එහෙම අර වචනින් කියලා ඒක නිම කරන්න බෑ. ඒක සෑහෙන ලොකු අත්දැකීමක් සහ ඔයාට එක්ස්පීරියන්ස් එක ලැබෙන්නත් ඕනේ. ඒ දෙයක් ප්‍රැක්ටිකලි වෙන්න. ඔව්. ඒක සම්පූර්ණ අත්දැකීම ගන්න ඒ වගේ සිටුේෂන් එකකට මුහුණ දෙන්නම වෙනවා. ඉතින් මගේ වාසනාවකට අවාසනාවකට දන්නේ කොහොම හරි අවුරුදු 3මාර ඇතුළත ගොඩක් එහෙම සිදුවීම් වෙලා තියෙනවා. ඉතින් ඒකත් අර සාර්ථකව මැනේජ් කරගන්නවා සහ අපේ සුපර්වයිසර්ස්ලාගේ එයාලත් උදව් කරනවා අනිවාර්යයෙන්ම අපි ළඟ ඉන්න ටීම් එකත් එක්ක එකතු වෙලා තමයි ඉතින් කොහොම හරි අපේ ඔළුවේ තියෙන්නේ ඒ මනුස්සයව ඒ මොහොතේදී බේර ගන්න ඕන. ඔව් එච්චර තමයි අපේ ඔළුවට ඒ වෙලාවේදී එන්නේ. අපි කොහොම ඒක ඇක්ට් කරනවද දන්නේ නැහැ. කොහොම හරි අපි ඒක කරනවා. අංජලි මේ තෑන්ක්ස් කරනවා.
බිසි ස්කෙජුල් එකක් තියෙන්නේ ෆ්ලයි කරනවා ෆ්ලයිට් එකක් කරලා ඇවිල්ලා ගෙදර ඉන්න දවසේ මේ වගේ වෙලාවක් අරගෙන අපිට ටයිම් එක දුන්නට thank you so much කියලා කියනවා. ඔයාට thank you අයියේ මට මේ අවස්ථාව දුන්නට. ඉතින් මම හිතනවා අපේ ඉන්ටර්විව් එක බලලා ගොඩක් මේ ජොබ් එකට එන්න ආසාවෙන් ඉන්න අයට අනිවාර්යයෙන්ම දැන් පොඩි හරි බේසික් ඒක ගැන අවබෝධයක් ඇති කියලා. හරි ඒ වගේම අපි මතක් කරන්න ඕනේ අපි ලොකේෂන් එක වීඩියෝ එක ෂූට් කරන්නේ අපිට ලොකේෂන් එකෙන් අනුග්‍රහය ලබා දීලා තියෙනවා. අපි මතක් කරන්න ඕනේ ෆොටෝ ෆැක්ටරි බයි ප්‍රදීප්. විශේෂයෙන්ම දෝහාවල ඔයා ඉන්නවා නම් දෝහා කටා ජීවත් වෙන කෙනෙක් නම් ඔයාට මේ ෆොටෝස් මොනවා හරි කරගන්න ඕන නම් ආයි කියාපුම කෙනා අර අපි කියන්නේ සුපිරි කියලා. ඒ නිසා මේ අපි නම්බර් එක දාන්න එයාව කන්ටැක්ට් කරන්න පුළුවන් ෆොටෝ ෆැක්ටරි බයි ප්‍රදීප් කියලා කිව්වහම සෝෂල් මීඩියා වල පේජස් තියෙනවා. ඔයාට බලන්න පුළුවන්. එහෙනම් අපි මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. අපි මේ වගේ තවත් ලස්සන වැඩක් අරගෙන ඉස්සරහා වීඩියෝ එකකින් එන්න බලාපොරොත්තු වෙන යනවා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා. Click 1